ඔයාලත් ඔයාගේ ජීවිතේ එක්සෑම් එකක් ෆේල් වෙන්න, බිස්නස් එක අන්සක්සස්ෆුල් වෙන්න, නැත්නම් මොන හරි කම්පිටිෂන් එක ලොස් වෙන්න තියෙන්න පුළුවන්. මේ වගේ ෆේලර්ස් ඔයාගේ ජීවිතේ හරි කොමන් දේවල්. මේ ෆේල් එකකදී ඔයාට ඉමෝෂනලි තාමත් අමාරු නැත්නම් දුක හිතෙන වගේ ෆීලිං එකක් දැනෙන්න පුළුවන්. මේ ෆේල් එක ඔයාගේ සක්සස් එක වගේම වැදගත් විශේෂ දෙයක්. ෆේල් එක තමයි ඔයාගේ සක්සස් එකට යන මැප් එක. ඒක නැත්නම් ඔයාව ඒ සක්සස් එකට අදාළව හරියට පාත් එකේ ගෙනියන්න බෑ. ඉතින් මේ ෆේල් එක කියන්නේ ඔයාගේ සක්සස් එකකින් රිසර්ච් එකේ එක මිස්ටේක් එකක් විතරයි. ඔයා මේ රිසර්ච් එකකදී මිස්ටේක් එකක් වුණාම මොකද කරන්නේ? ඒ මිස්ටේක් එක හදා ගන්නවා. ඉතින් ඒ වගේ තමයි ඔයත් මේ ෆේල් එක ආයෙත් හදා ගන්න try කරන්න ඕන. අපි වැඩි වෙලා ගන්න නැතුව මේ ෆේල් එක කොහොමද හැන්ඩල් කරන්න කියන එක බලමු. අපි අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ප්‍රධාන කරුණු තුනක් ගැන. ඔයා මේ ෆේල් එක හැන්ඩල් කරද්දී ඔයාට වෙන පර්සනල් ඉම්පැක්ට් එක මැනේජ් කරගන්න කොහොමද? ඒක තමයි පළවෙනි එක. තව ඔයාට මේ ෆේල් එකකින් හින්දා ඔයාට සමාජයෙන් එන ප්‍රෙෂර් එක, ඒ වගේම සමාජයෙන් දැනෙන ෆේල් එක, ඒ කියන හැඟීම ඔයා කොහොමද පාලනය කරගන්නේ? අවසාන වශයෙන් අපි කතා කරනවා ඔයා මේ කියන පර්සනල් ඇන්ඩ් සමාජ සෝෂලි කියන ඉම්පැක්ට් එක නිසා ඔයාට අන්තිමේ මේ ෆේල් එකේ හැන්ඩල් කරගෙන කොහොමද යන මෙතඩ් එක ගැන. අපි බලමු මේ මෙතඩ්ස් තුනත් එක්ක කොහොමද මේක හැන්ඩල් කරන්න යන්නේ කියලා. ඉතින් ඔයා මේ වගේ ජීවිතේ එක එක ෆේලර්ස් අත්දැකලා ඇති. එක්සෑම් එකක් ෆේල් වෙන්න, නැත්නම් බිස්නස් එක ලොස් වෙන්න, මේ වගේ දේවල් ඔයාට දැනලා ඇති. මේ වගේ වෙලාවදී ඔයාට කොහොමද දැනුනේ? ඔයාට හිතෙන්නේ නැති අඬන්න, නැත්නම් කෑ ගහන්න. මේ වගේ ඔයාට එක එක ඉමෝෂනලි ඔයාට දැනෙන දේවල්. ඉතින් මේ වගේ කොහොමද ඔයා පර්සනල් ඉම්පැක්ට් එක මැනේජ් කරගන්නේ? ඉතින් මේ කියන පර්සනල් ඉම්පැක්ට් එක ඔයා මැනේජ් කරගන්නේ කොහොමද කියන එක අපි පියවර 3ක් ඔස්සේ අද කතා කරමු. ඉතින් මේකේ පළවෙනි පියවර තමයි ඉම්පැක්ට් ෆේස් එක. මෙතන තමයි ඔයා මේ කියන ෆේල් එක මුලින්ම ෆීල් වෙන්නේ. නැත්තම් මුලින්ම මූණ දෙන්නේ මෙන්න මේ කියන වෙලාව. මේක ඔයාට හරිම අමාරු කාලයක් වෙන්න පුළුවන්. ඔයා මේ බිස්නස් එක ලොස් වුණ ගමන්ම ඔයාට දැනෙන්න පුළුවන්. තාම අමාරු, disappointing, sad, anxiety, ඒ වගේ ඔයාට එක එක feelings දැනෙන්න පුළුවන්. මෙන්න මේ කියන feelings ටික අපි recommend කරන්නේ පැය 24කට සීමා කරගන්න කියලා. ඔයාට හිතනවා නම් ඔයාට දුක් වෙන්න, ඔයාට කෑ ගහලා අඬන්න හිතනවා නම් මෙන්න මේ කියන දේ පැය 24කට මුලින්ම සීමා කරගන්න. ඉතින් මේ ෆේල් එක හැන්ඩල් කරන පියවරවල පියවර අංක 2 තමයි ඩීකන්ස්ට්‍රක්ෂන් ෆේස් එක. මේ ඩීකන්ස්ට්‍රක්ෂන් ෆේස් එක තමයි ඔයාට වැදගත්ම ෆේස් එක වෙන්න පුළුවන්. මේකෙදි ඔයා මොනකද්ද කරන්නේ? ඔයා ඔයාගේ ෆේල් එකට මොකද්ද රීසන් එක? දැන් ඔයා බිස්නස් එක ලොස් වුණා නම් මොකද්ද ඔයාට ඒක රීසන් එක? සමහරට ඔයාගේ කොස්ට් මැනේජ්මන්ට් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ඇඩ්වර්ටයිසින් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ මනි හැන්ඩලින් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ ඔයාට මෙන්න මේ කියන ෆේල් එකට හේතුව මොකක්ද කියලා හොයාගන්න ෆේස් එක තමයි මේ කියන ඩීකන්ස්ට්‍රක්ෂන් ෆේස් එක. ඉතින් මේ ඩීකන්ස්ට්‍රක්ෂන් ෆේස් එකේදී ඔයාගේ ෆේල් එකට රීසන් එක හොයාගෙන ඊළඟට ඔයාට ලේසි වෙනවා ආයෙත් සක්සස් කියන පාත්වයකට ආයෙත් ඇතුල් වෙන්න. ඔයා මේ ෆේල් එක හැන්ඩල් කරන පියවරවල පියවර අංක 3 තමයි රීකැලිබරේෂන් ෆේස් එක. මෙන්න මේ ෆේස් එක තමයි ඔයාට අමාරුම ෆේස් එක. ඇයි එහෙම අපි කියන්නේ? ඔයා මෙතනදී කරන්නේ මොකද්ද? ඔයා කලින් ෆේස් එකේදී ඔයා හොයාගත්ත ඔයාගේ රීසන්ස් වලට සොලියුෂන් එක දෙන්න තමයි දැන්. මේ සොලියුෂන් එක දෙද්දි ඔයා අලුතෙන් ඔයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න යන්න. ඔයා සමහරට අවුරුදු කීපයක් එක දිගට කරගෙන ආපු දේ වෙනස් කරන්න යන්න. එතකොට ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න යන්න. ඉතින් මෙන්න මේ කියන හાર્ඩස්ට් පාර්ට් එක කොහොමද කරන්නේ? ඔයා මේ කියන හાર્ඩස්ට් පාර්ට් එක කොහොමද හරියට ලේසියෙන් කරන්නේ? ඔයාගේ ප්ලෑන් එක වෙනස් කරද්දී ඔයාට දැනෙන්න පුළුවන් ඒක අමාරුයි, මම මේක ගිව් අප් කරන්න ඕන. ඒ වගේ දේවල් දැනෙන්න. ඒක නෝමල්. හැබැයි ඔයා කොයි වෙලාවකත් මේ දේ ගිව් අප් කරන්න හොඳ නැහැ. ඔයා මේ අලුත් දේ පටන් ගත්තට පස්සේ ඒක දිගටම කරගෙන යන්න. එතකොට ඔයා මේ කියන දේ කරගෙන යද්දි ටික කාලයක් ඔයාට දැනේ මේක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මේ වගේ ඔයාට ඔයාගේ පර්සනල් ඉම්පැක්ට් එක මැනේජ් කරගන්න පුළුවන්. මේකත් එක්ක අපි යමු ඊළඟට ඔයාගේ ෆේල් එක හැන්ඩල් කරන දෙවෙනි මෙතඩ් එක ඔයාගේ සෝෂලි ඔයාට දැනෙන ප්‍රෙෂර් එක මැනේජ් කරගන්න කොහොමද කියන එක. ඔයා මේකේ ෆේල් එක හැන්ඩල් කරද්දී ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න වෙන දෙයක් තමයි ඔයාගේ සෝෂලි ඔයාට දැනෙන ප්‍රෙෂර් එක. සමහරට දැන් අපි උදාහරණයක් විතර ගමු. ඔයාගේ බිස්නස් එක ලොස් එකකට යනවා. ඉතින් මොකද වෙන්නේ එතකොට? ඔයාගේ බිස්නස් එකේදී ඔයාට සමහරට ඔයාගේ බිස්නස් එකේ ඔයා කෙරෙහි විශ්වාසය තව කට්ටිය ඉන්න පුළුවන්. මේ කියන ඔයා ට්‍රස්ට් කරන පුද්ගලයන් ඔයා ගැන විවිධ එක්ස්පෙක්ටේෂන්ස් යන්නේ. ඉතින් එයාලා ඔයා මේ ෆේල් එකේදී ඔයාට හිතෙන්න පුළුවන් එයාලා ඔයා ගැන ඩිසපොයින්ටඩ්. නැත්තම් ඔයාලව විශ්වාස කරන්න හැතව. ඒ වගේ විවිධ දේවල් ඔයාට උඩට එන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේ මත තියාගන්න. එයාලා ඔයාව විශ්වාස කරේ ඔයා සක්සස් වෙලා ඉන්න වෙලාවක නෙමෙයි. ඔයාට මොනවත් නැති වෙලාවක. ඉතින් ඔයාට මේ ෆේල් එකක් නිසා
එයාලා අතහැරලා යනවා නම් එයාලා වාට trustworthy people නෙවෙයි. මේ වගේ වෙලාවකදී එයාලගේ disappointment එක නැත්නම් එයාලට දුක හිතෙන දේ ඒක වළක්ව ගන්න කොහොමද? ඔයාට පුළුවන් එයාලත් එක්ක කෙලින්ම clearly කතා කරන්න. ඔයාට මොකද්ද උනේ? මොකද්ද මේ fail එක? මොකද්ද වෙන්නේ හේතුව? මේ වගේ දේවල් ඔයාට කතා කරන්න පුළුවන්. ඒ වගේම එයාලට ඔයා කියන්නත් අවශ්‍යයි. ඔයා කොහොමද මෙන්න මේ කියන ප්‍රශ්නේ ඔයා overcome කරන්නේ? ඉතින් මේ වගේ ඔයාට කෙලින්ම ගිහිල්ලා කතා කරන එකෙන් ඔයාට මේ කියන ප්‍රශ්නේ නැත්තම් මේ කියන ඔයා කෙරෙහි තබාගෙන තියෙන expectations කියන්නේ. මෙන්න මේ කියන pressure එක ඔයාට overcome කරන්න පුළුවන්. මෙන්න මේ කියන fail එකේදී ඔයාට දැනන social pressure එකේදී ඔයාට තව දැනන දෙයක් තමයි selective transparency කියන දේ. මොකද්ද මේ selective transparency? ඔයාට දැනෙන්න පුළුවන් ඔයා විතරයි සමාජයේ ඔයා fail වෙලා තියෙන්නේ කියලා. අනිත් අය හැමෝම හැමතිස්සෙම achieve කරන දෙයක්. නැත්තම් හැමතිස්සෙම එයාලා ජයග්‍රහණය කරනවා. එහෙමයි කියලා ඔයාට දැනෙන්න පුළුවන්. දැන් ඔයා උදාහරණයක් විදිහට ඔයාගේ social media check කරොත් එහෙම ඔයාට දැනෙන්න පුළුවන් ඔයා විතරයි මේ fail වෙලා තියෙන්නේ. අනිත් අය හැමෝම post කරන්නේ එයාලගේ achievements වෙන්න පුළුවන්. එයා මොන හරි celebration එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොන හරි positive දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන social media හැමතිස්සෙම ඇත්ත පෙන්නනවා. අන්න ඒ දේ තමයි වැදගත්ම දේ. social media හැමතිස්සෙම ඇත්ත දේ පෙන්නන්නේ නැහැ. එයාලා post කරන්නේ එයාලගේ වැදගත් සහ එයාලා ජයග්‍රහී විදිහට සමරපු දේ. මෙන්න මේ කියන අවස්ථාවේ මේ කියන selective transparency කියන point එකේදී මම මොකද්ද highlight කරන්නේ? හැමෝටම failures තියෙනවා. ඔයාගේ fail එක හින්දා විතරක් නැත්නම් අනිත් අයගේ achievements දැකලා disappoint වෙන්න එපා. මේ fail එකකදී ඔයාට socially දැනන තව දෙයක් තමයි spotlight effect එක කියන්නේ. ඉතින් මේ මොකද්ද මේ spotlight effect එක කියන්නේ? spotlight effect එක කියන්නේ ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ fail එක දිහා ඔයා fail එක වෙනකන් තමයි ඔයාගේ society එක නැත්නම් ඔයාගේ වටේ ඉන්න අය නැත්නම් ඔයාගේ වැඩ කරන අය වෙන්න පුළුවන්. මේ ඔක්කොම බලන් හිටිය ඔයාගේ fail එක වෙනකන් වෙන්න පුළුවන්. උතන කියමනකුත් තියෙනවා. හැමෝම බලන් ඉන්න අපිට වර්ධිනවා. මේ කියමන හැදලා තින්නේ මෙන්න මේ කියන spotlight effect එක කියන දේ මත. ඇත්තටම මේ දේ හරිද? නැහැ. මේ දේ නෙවෙයි සත්‍ය. දැන් ගත්තොත් ඔයා fail එකක් වුණා. මේ දේ සමහරට society එකේ ගොඩක් අය දැනගත්තා. නමුත් හැමතිස්සෙම එයාලා ඔයාගේ fail එක දිහාම බලන් ඉන්නේ නැහැ. මොකද වෙන්නේ? එයාලටත් එයාලගේම ප්‍රශ්න තියෙනවා manage කරන්න. ඉතින් එයාලත් එයාලගේ ප්‍රශ්න දිහා බලන්න ඕන. මෙතනදී අපිට ප්‍රසිද්ධ කියමනක් ගන්න පුළුවන්. ඔයාගේ fail එක ගැන කෑ කරන්නේ වෙන කවුරුත් නෙවෙයි වැඩිපුරම ඔයාමයි. ඔයා තමයි මෙතන fail එක ගැන වැඩිපුරම හිතන කෙනා. ඉතින් මෙන්න මේ කියන වෙලාවේදී ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා හිතන්න ඕන හැමෝගෙම ප්‍රශ්න තියෙනවා. හැමෝගෙම failures තියෙනවා. මගේ fail එක තමයි මට වැදගත්ම දේ. අපි ඊළඟට කරන්න ඕන දේ තමයි මේ fail එකෙන් ආයෙත් නැගිටින එක. එහෙමනම් මේ කියන spotlight effect එකේ impact එක ගැන අපි වද වෙන්න හොඳ නැහැ. ඉතින් අපි ඊළඟට කරන්න ඕන අපි කොහොමද ආයෙත් නැගිටින්න කියන method එක ගැන. නැත්තම් අපේ recalibration phase එක ගැන ආයෙත් හිතන එක. අවසාන වශයෙන් මට මේ වීඩියෝ එකේ කියන්න තියෙන්නේ fail එක කියන්නේ ඔයාගේ comfort zone එකෙන් දෙයක් change කරන්න යද්දි ඒක indicate කරන එක indicator එකක් විතරයි. ඔයා fail එකක නැත්නම් ඔයා fail එකක් මුහුණ දීලා නැත්නම් ඔයා කවදාවත් ඔයා push කරලා නැහැ මොන හරි දෙයක් හොඳින් කරන්න. මේ fail එක නිසා ඔයා කවදාවත් ඔයාව define කරන්න දෙන්න එපා මේ fail එකට. ඒක ඔයාගේ ජීවිතේ එක දෙයක් විතරයි. මේ fail එක කියන්නේ ඔයාගේ success එකට යන pathway එකේ එක refreshing button එකක් විතරයි. ඒක කවදාවත් ඔයාගේ stop sign එකක් කරගන්න එපා. එතනින් ආයෙත් ඔයා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ වගේ fail එක ඔයා handle කරගත්තොත් හරියට ඔයාට ඊළඟට ආයෙත් success එකට යන path එකකට ආයෙත් යන්න ලේසි වෙන්න පුළුවන්. මේ වගේ අද අපි වීඩියෝෙන් කතා කරේ කොහොමද මේ කියන fail එක handle කරන්නේ? ඒකෙන් නිසා වෙන impacts ඔයා කොහොමද අවම කරගෙන ආයෙත් success එකට හරි මාර්ගයට යොමු වෙන්නේ කියන. ඊළඟට අපි ඊළඟ වීඩියෝෙන් කතා කරනවා කොහොමද මේ success එකට යන method එක නැත්නම් fail එකෙන් success එක කරා යොමු වෙන්නේ කියන. ඒ වගේම ඔයාලට මේ fail එක නැත්නම් ඔයාලට මොන හරි personally ප්‍රශ්නයක් තියෙනවනම් fail එක ගැන ඔයාලට පුළුවන් පහළ comment section එකේ comment එකක් දාන්න. ඔයාලට තියෙන ගැටලුව ගැන. අපි තවත් මේ වගේ හරබර වීඩියෝ එකකින් නැවත හමු වෙමු.